ශිෂ්‍ය නායක මණ්ඩලයේ සම ප්‍රධාන ශිෂ්‍ය නායක විදිහට තේරෙනකොට මගේ හිතේ පොච්චි බලාපොරොත්තුවක් ආඩම්බරයක් තිබුණා. ඒ වගේම අම්මාවරුන්ට පියවරුන්ට එසේමයි. ඉතින් තවත් කොබරද අපි කතා කර කාලය යවන ආරම්භ කරමු. දෙවුරුන් දේව මයි 2003 2004 මම අයින් වෙනකොට 2004 2005 ශිෂ්‍ය නායක මණ්ඩලයේ පස්සේ 2006 ශිෂ්‍ය නායක මණ්ඩලයට තේරුණු කසුන් අබේගුණවර්ධන සොයුරා මගෙන් මෙහෙම අහනවා. අයියේ හරියට වැඩ කරපු නැති ශිෂ්‍ය නායක මණ්ඩලයක් අපේ අවුරුද්දට අහුවුණා. ඉතින් අපි කොහොමද හරියට වැඩක් කරන්න ප්‍රතිඥාවක් ගන්න? මටත් ඒක ලොකු ගැටලුවක් වුණා මගෙන් පස්සේ ශිෂ්‍ය නායක මණ්ඩලය ගැන. ඔබ නව ප්‍රතිඥාවක් සමගින් නව ආරම්භයක් විද්‍යාලයට ලබා දෙමින් ඔබ සමගට ගියේ විද්‍යාලයට ඉතාමත් සුන්දර වූ නාමපුවරුක ප්‍රදානය කරන. ඉතින් මම එම සොයුරාට මම නාමිකව මෙසේ ප්‍රකාශ කරන්නේ. විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක කසුන් අබේගුණවර්ධන, හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකා දීප්තිකා අසංගනේ සොයුරු සොයුරින් එන්න මේ ඊළඟ සොයුරු සොයුරියන්ට ඔබ දියුණු දෙන වෙලාව. මේ රහසක් විදිහට තියාගන්න කියලා. අපිට නම් අපේ කාලේ දැනගෙන හිටියේ. හැබැයි මේ විදිහට කියන එක තමයි වඩාත් වැදගත්. කුතුහලේ හද ගැස්ම සියල්ල එකට කරගෙන 2006 2007 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ආර්.ඩී.බී. යතවර සහෝදරයන්නි පැමිණෙන්න ඔබයි 2006 2007 ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඒ වගේම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කවුරු මේවිද කියලා පොඩි සැකයක් ඇති. ඔව් මගේ ළඟ නාම දෙකක් තිබෙනවා. මේ සංසලා මధుබාසිනී ගුරුසිංහ ඔබයි 2006 2007 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව පැමිණෙන්න 2005 2006 ප්‍රධාන ශිෂ්‍ය නායිකා දෙපළගෙන් ප්‍රතිඥාව ලබා ගැනීම සඳහා මම අභිමානවත්ව වශයෙන් එහි අතීත සම්ප්‍රදායන් ගරු කරමින් විද්‍යාලීය විනය නීති රීති වලට එකඟව විද්වාන්පතිතුමා ඇතුළු ගුරු මෑණිවරුන්ගේ ගුරු පියවරුන්ගේ අවවාද පිළිපදිමින් සේවය කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන අතර විද්‍යාලය තුළදී මෙන්ම බාහිරවද කිසිදු විනය විරෝධී ක්‍රියාවක නොයෙදෙන බවටද ආදර්ශී උතුම් යන තේමාව මත මා වෙත පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරන බවටද මෙයින් ගෞරව බහුමානයෙන් යුතුව දිවුරා පොරොන්දු වෙමි. ස්තුතියි ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා දෙපළට හිටපු. ඉතින් විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල්ලාංඡන පැළඳීමේ අවස්ථාව තුන්වන අදියර මා ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටින්නේ 2007 ශිෂ්‍ය නායක නිල්ලාංඡන වලේ ප්‍රධාන ආරාධිත අමුත්තානන් වන මධ්‍යම ප්‍රදේශ භාර ආඥාපති බ්‍රිගේඩියර් පී.යූ.එස්. විතානගේ ආර්.එස්.පී. තුමන් වෙත ගෞරවයෙන් යුතුව මෙම වේදිකාවට පැමිණෙන ලෙසට රසික බස් නායක ආරක්ෂක කටයුතු පිළිබඳ නියාමක ප්‍රගීත් ලක්මාල් ප්‍රනාන්දු ක්‍රීඩා කටයුතු පිළිබඳ නියාමක අනුරාධ මදුෂාන් රත්නායක ආගමික කටයුතු පිළිබඳ නියාමක සුරේෂ් ඉන්දික රාජපක්ෂ පරිසර කටයුතු පිළිබඳ නියාමක
නිෂාදී හේමමාලි ආරක්ෂක කටයුතු පිළිබඳ කරනම් හාන ශිෂ්‍ය නායක R MDP W MRDB යටවර උප 2006-2007 වර්ෂයේ අම්පිටිය බෙරට් විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව නිසංසලා මధుභාෂිනී ගුරුසිංහ අවසන් වූයේ 2006-2007 බෙරට් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාණන් ලාංඡන පැළඳීමයි. තින ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. 2006-2007 කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දීරුම් දීමේ හා නිල ලාංඡන පැළඳීමේ උත්සවයේ ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා මා මුලින්ම ස්තුතිය පොදු කර සිටිනවා. විශේෂ ආරාධිත මධ්‍යම ප්‍රදේශ භාර ආඥාපති බ්‍රිගේඩියර් PUS විතානගේ RSP තුමන්ට ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කර මෙහි පැමිණීම සම්බන්ධයෙන් මා ඉතාමත් ගෞරවයෙන් යුතුව මා ස්තුති පුද කර සිටිනවා. එසේම ජාතික ශිෂ්‍ය බට බලකායේ දෙවැනි බල ඇණියේ අනදෙන නිලධාරී මේජර් YK අබේරත්න